අද අපි මැතිවරණ කොමිසම් සභාවට පැමිණලා කොමසාරිස්තුමාට මේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත්ම මේ දුක්බර දිනයක් මේක. අපේ ජනමතයෙන් පත් වූ ජනාධිපතිතුමා හා ජනවරමින් පත් වූ පාර්ලිමේන්තුවක් කරහා ප්‍රජාතන්ත්‍රවාදයට වක්‍ර ලෙස මේ වගේ පහර දීමක් කිරීම ගැන අපේ කනස්සල්ල හා කනගාටුව ජනතාව වෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් කොමසාරිස්තුමාට ඉදිරිපත් කළා. එතුමා නිසි ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපට ඕන සාධාරණ මැතිවරණයක්. ඒකට තමයි අපේ අපේක්ෂාවල සියලු දෙනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවට බලපෑම් කිරීම විශේෂයෙන්ම මුදල් මගින් අත්හිටවල කරන බලපෑම නම් මං හිතන්නේ කිසිසේත්ම සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා JVP එකේ ඒ කාලේ NPP කියලා පක්ෂයක් තිබුණෙත් නැහැ. JVP එක තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජයගෙන ඒක ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාවක් බවට පත් කරා. මම අහන්න කැමතියි නරඹන්නන්ගෙන් ඒ කාලේ සිට හිටපු ආණ්ඩුවේ හිටියේ අපේ කට්ටිය. අපි ප්‍රතිපාදන නැවතුවේ නැහැ. ජනතා සේවය උඩින් ඉඳන් පල්ලෙහාටම මොනම දේශපාලන පාටක් තිබ්බත් අපි ඒ මුදල් ඒවට නිසි ලෙස වෙන් කළා. මට හරිම කනගාටුයි මේ වගේ අවස්ථාවක් මේ ජනාධිපතිතුමා හා එතුමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මේක කරනවා නම් මං හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහර දීමක්. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නම් ලොකු සැකයක් ඇති වෙනවා මේ වගේ පක්ෂවල මේ වගේ මතවාදී තියෙන පක්ෂවල මුදල් වලින් මේක නවත්තන්න පටන්ගෙන ඊට පස්සේ මතවාදයටත් මේක පැතිරෙයිද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. ඊගාවට කියයි නෑ නෑ ඡන්ද වලට එන්න පුළුවන් අපේ මතයේ තියෙන අයට විතරයි. අපිට වගකීමක් තියෙනවා. අපිට යුතුයකමක් තියෙනවා මේක ජනතාව ඉදිරියේ තබන්න. ඒ නිසා තමුන්නාන්සලා කරුණාකර කල්පනා කරලා බලලා මේගොල්ලන්ට දේශපාලන ලෙස පිළිතුරක් දෙන මෙන් කාර්නිකව ඉල්ලා සිටිනවා.